ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න යාළුවනේ අද මම සම්පූර්ණ මාළුවෙක් බදින විදිය තමයි හදන්න යන්නේ. අපි කවුරුත් දන්නවා ඉතින් මාළු බෙදලා හදන්න. අද වුණාට මම මේ හදන මාළුවා ටිකක් වෙනස් විදිහට හදන්නේ. ඔයාලට මේ මාළු කුරිය හොඳට හොදලා ඊට පස්සේ අර මාළුවාගේ තැනින් තැන පොඩ්ඩක් ඉරලා වුණත් ගන්න පුළුවන්. මම එහෙම ගත්තේ නෑ. මම සම්පූර්ණ මොකද මම මේ මාළුවා පැයක් විතර මැරිනේට් කරගන්නවා. ඒ හින්දා තමයි මම සම්පූර්ණම මාළුවා මේ විදිහට අරගෙන හොඳට පිරිසිදු කරලා මාළුවා බදින්න ඕන විදිහට හදාගන්නේ. මම මේ මාළුවා බෙද ගන්න ගොඩාක් දේවල් එකතු කරගන්නේ නැහැ. හරිම පොඩි දේවල් ටිකක් තමයි දාගන්නේ. හොඳට සුදු ලුණු තලලා ඒ පේස්ට් එක ගන්නවා. ඊට පස්සේ දෙහි විනාගිරි මිශ්‍රණය ගන්නවා. ඊට පස්සේ මේකට මම කමුන් පවුඩර් දානවා. කමුන් පවුඩර් කියන්නේ සූදුරු. ඒ සූදුරු පවුඩර් එක දාලා ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා ලුණු අවශ්‍ය පමණ දාලා මේ සෝස් එක මම හදා ගන්නවා. ඊට පස්සේ මම මේ මාළුවාගේ හොඳට මේ සෝස් එක මේ විදිහට දාලා ඒ වගේම ඔයාලා මේ දකින්න විදිහට මාළුවාගේ බඩ ඇතුළටත් මේ සෝස් එක දාගන්නවා. ඒකලා ඉතින් මේක මම වහලා පැයක් පමණ හොඳට මැරිනේට් වෙන්න. ඒ කියන්නේ මේ සෝස් ටික මේ මාළුවට හොඳට ටිකක් උරා ගන්න තියලා තමයි මම මාළුවා බෙදගන්නේ. ඒ වගේම පැය භාගයකින් විතර මම මාළුවා අනිත් පැත්ත හරව ගන්නවා. මොකද අපේ සෝස් එක මේ මාළුවා වැහෙන්නම නැහනේ. ඒ හින්දා අනිත් පැත්තටත් මේ සෝස් එක හොඳට උරා ගන්න ඕන හින්දා මම පැය භාගයකින් විතර මම මෙයාව අනිත් පැත්ත හරවලා තියලා ගන්නවා. දැන් මේ මැරිනේට් කරගත්ත මාළුවා මේ විදිහට නයිලොන් රබ් එකකින් වහලා පැයක් පමණ මම සීතකරණේ තියලා ගන්නවා. මොකද එතකොට හොඳට ලුණු ඇඹුල් හොඳට මේ මාළුවාට උරා ගන්නවා. ඊට පස්සේ දැන් මාළුවා බදින වෙලාව ආපුවාම මම මේ විදිහට පාන් පිටි මේස හැඳි දෙකක් අරගන්නවා. ඒකට සූදුරු පවුඩර් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්න. ඒකලා මේ ටික හොඳට කලවම් කරලා අපි දැන් මේ මාළුවා අරගෙන මේ පාන් පිටි වල තවරලා අරගන්නවා. මම මේ පාන් පිටි දාගන්නේ එතකොට අපිට මාළුවා තාත්තිය ඇලෙන්නේ නැති වෙන විදියට ගන්න ලේසි. සමහර වෙලාවට අපි මාළුවා මෙහෙම කූරිය පිටින්ම බදිනකොට ඔයාලා දන්නවා නේද සමහර වෙලාවට මේ මාළුවගේ හැම ඡාතිය ඇලෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදියට අපිට ගත්තාම මාළුවා ඇලෙන්නේ නැතුව ලස්සනට මාළු කූරියා අපිට බෙද ගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ මාළුව දාලා එක පැත්තක් බෙද ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත මේ විදිහට පෙරලා ඒ පැත්තත් මේ විදිහට ලස්සනට ගෝල්ඩ් කලර් එකක් වෙනකම් බෙද ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම මාළුවා බෙදගන්නේ. හරිම රසයි මේ විදිහට. ඔයාලා හිතන්න එපා මේකට මිරිස් කුඩු අර මේවා දැම්මේ නැහැ කියලා, මේ මාළුවගේ රසයක් නැහැ කියලා. ඔයාලා හදලා බලන්න. මේ මාළුවා මාරම රසයි. ඇතුළ හරිම ජූසි විදිහට ගන්න පුළුවන් මේ විදිහට බෙද්දාම. ඉතින් මම මේකට මේ විදිහට රවුමට කපා ගත්ත ලුණු පෙති ටිකක් එකතු කරනවා. ඔයාලා කැමති නම් අම්මිරිස් කරලකුත් මේ විදිහට දාලා බෙදලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම මේසෙට අරින්න මාළුවා ලස්සනට සරසලා අරගත්තේ. එහෙමනම් යාළුවනේ මේ රසවත් ලෙස හදපු මාළු කෝරියාගේ රෙසිපි එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමුවෙමු. වීඩියෝ එක නැත්නම් ඔයාලට බොහොම ස්තුතියි.